ඉතින් කොහොමද ඔයාලට හැමෝම පිළිගන්නවා මගේ channel එකට. ඔන්න අදත් මම ඔයාලට පුංචි vlog එකක් කරන් ආවා. ඔයාලා මේ දකින්නේ අපි හස්බන්ඩ් ගේ නිවාඩු වෙලාව පොඩි ලේක් එකක් බලන්න ගියා. ඒකේ vlog එකක් තමයි අද ඔයාලට අරන් එන්නේ. මේ ලේක් එක හරිම ලස්සනයි. හැබැයි ඉතින් අපි ගියපු දවස නම් අවුව ලොකුවට තිබ්බේ නැහැ. පොඩ්ඩක් ආස අඳුරු කරගෙන තිබ්බ දවසක්. මෙතන හරිම නිදහස් තැනක්. ඔයාලට මෙතනට ගියොත් මෙන්න මේ කුරුල්ල බලා ගන්නත් පුළුවන්. ඒ වගේම මෙතන ගොඩක් තාරාවෝ ඉන්නවා. එයාලා බලන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි මෙතන පොඩියට සෙල්ලම් කරන්න වෙනම පාක් එකකුත් හදලා තියෙනවා. ඉතින් ලොකු ඒරියා එකක් තියෙනවා පොඩියට සෙල්ලම් කරන්න මෙතන. මේ තාරාවන්ට මං හිතන්නේ මෙතන කෑම දෙනවා ඇති සමහර විට. අපි එතනට ගියාම එයාලා කෑම දෙන්න කියලා හිතාගෙන ළඟට එනවා. ඒ වුණාට ඉතින් අපි කෑම දෙන්න ගියේ නැහැ මෙයාලට. අපි දන්නේ නැති නිසා. බබා මෙතන හරිම කැමැත්තෙන් තමයි හිටියේ. මොකද එයා තාරාව ඈතට දැකලා තිබ්බට මෙහෙම ළඟට දැක්කේ අද තමයි. අනික මෙතන ගොඩක් තාරාවෝ ඉන්නවනේ. ඒ නිසා එයා හරිම සතුටින් තමයි මෙතන හිටියේ. මේ ලේක් එක ගොඩක් ගැඹුර නැහැ. ලේක් එක ඇතුලේ පොඩි අයට සෙල්ලම් කරන්නත් හදලා තියෙනවා. මෙන්න මේ ට්‍රැක් එක වතුරේ හදලා තියෙන නිසා හරිම ලස්සනයි. ටිකක් ඈතට යන්න පුළුවන් විදියට මේක හදලා තියෙනවා. මේ ලේක් එකේ අනිත් පැත්තට යන්න පුළුවන් විදියට මේ ට්‍රැක් එක හදලා තියෙනවා. ඉතින් මේක යද්දී ලේක් එකේ සම්පූර්ණ view එකම බලා ගන්න පුළුවන්. ඔයාලට මං කිව්වනේ මෙතන ලේක් එකට අමතරව පොඩි අයට සෙල්ලම් කරන්න වෙනම ඒරියා එකක් තියෙනවා කියලා. මේ තියෙන්නේ මේ පාක් එක. ඉතින් ලොකු ඒරියා එකක මේ පාක් එක තියෙනවා. අපි මෙතන පැය 3ක් විතර හිටියා.
බබා ගෙදර එක්කගෙන ගියේ ටිකක් අමාරුවෙන්. එයා සාමාන්‍යයෙන් මේ වගේ තැනකට ආවම ගෙදර යන්න ටිකක් අකමැති වෙනවා. ඔයාලට මෙතන මේ වෝකින් ට්‍රක් එකේ ඇවිදින්න පාර්ක් එකේ සෙල්ලම් කරන්න විතරක් නෙමෙයි ඕනනම් මෙතන යාළුවොත් එක්ක ඇවිත් කැම්පින් කරන්නත් පුළුවන්. අපිට නිව්සීලන්ත වල ගොඩක් මේ වගේ ලේක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ හැම තැනකම වගේ පොඩියට සෙල්ලම් කරන්න මේ වගේ ලස්සන පාර්ක් හදලා තියෙනවා. ඉතින් පොඩි බබාලත් එක්ක ට්‍රැවල් කරද්දී මේ වගේ පාර්ක් තියෙන එක ගොඩක් වටිනවා. යලා තියාගන්න හරිම ලේසියි එතකොට. ඉතින් අද අපි දවස් ගෙවුනේ මෙන්න මේ ලස්සන ලේක් එක ගාව. ඉතින් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලට හැමෝටම සුබ දවසක්.